Hello friends! Have you watched the new video of Kosgama B Sri Lanka? මීමැසි පාලනය කියන්නේ ප්‍රායෝගිකවම ඉගෙනගෙනම කළ යුතු ක්‍රියාවලියක්. එහෙම නැත්නම් කවදාවත් ඔබට මීමැසි පාලකයෙක් නම් වෙන්න බෑ. මේ වීඩියෝව දකින ඔබට ඒ බව තේරුම් ගැනීමට හැකි වෙතයි කියා මම හිතනවා. සම්පූර්ණ වීඩියෝවම බලන්න. ඔබට හිතන දේ මට කියන්න පහලින් කමෙන්ට් කරන්න. ඒ විතරක් නෙමෙයි මේ වගේ වීඩියෝ ඔබට ඉක්මනින් ගෙන්න ගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. යාළුවනේ ඔබට සුබ දවසක්. මේ මොකද දන්නවද හේතුව? දැන් ඔයා කලේ ගෙනාවනේ. දැන් කලේ ගේනකොට වල කොහෙද තියෙනවද දැන් හරි කලේ ගේනවා නම් හැමතිස්සෙම පිටතැනක ඉඳන් තවත් තැනක ඉඳන් කොහාට එහාට මෙහාට ගෙනියනකොට කලේ ගේන්න ඕනේ. වද ටික බැඳලා තියෙන්නේ කොයි පැත්තටද කියලා බලලා ඒ පැත්තම තමයි උස්සගෙන වෙන්න ඕනේ. ඒක තමන් හැමතිස්සෙම කලේ කොහෙද තව තැනක තියෙන එකක් ආයෙත් අරන් එනවා නම් අනිවාර්යයෙන්ම ඒ කලේ තිබ්බ තැන තිබුණ විදියට දෙනවා ඉස්සෙල්ලා ගහන්න ඕනේ පොඩි මාක් එකක්. පොඩි කතරයක් හරි ගහලා ඉවරලා ඒ කතරේ තියෙන විදියටම ඕනේ අරගෙන එන්නත්. ඒ අරගෙන ඇවිල්ලා ඕනේ ආයි තව තැනක තියෙනවා නම් තියන්න. දැන් ඔයාම වල තියෙන වැඩේ මේක ගෙනල්ලා කලේ ගත්තා අහුවෙච්ච පැත්තට අරන් ආවා එනකොට වද ටික හෙල්ලි ගිහිල්ලා වද ටික කැඩලා තමයි මේ තියෙන්නේ. කලේ කැඩිලා වැටලා තැන් වල මැස්සෝ ඉන්නේ නේ කලේ බින්දිනකොට කොහමද හැමතැනම හැලෙනවනේ. අර ඒ හැලනට පස්සේ විහිදුනහම ඉස්සෙල්ලා බලන්න ඕනේ රජින ඉන්න තැනටද මම ඇදෙන්නේ කියලා. නැත්නම් මොකද තව තැනකට වෙන දැන් මෙතනින් බින්දලා බැලලා රජින කොහේ හරි වැටලා හරි ටක් ගාලා මේ හදිස්සියේ පිට වුණොත් වෙන තැනක පොදිය වැටෙනවා ඒ පොදිය බලා ගන්න ඕනේ. දැන් මේ දැන් තියෙන මෙතන රජින ඉන්න හින්දා තමයි ඔක්කොම ටික මෙතනට කිට්ටු වෙන්නේ. දැන් ඔයා ගෙනලා තියෙන විදියට තමයි මේ සේරම වෙලා තියෙන්නේ. මේ සේරම දැන් වාති මේ පැත්තට තියවිලා තියෙන මේ ටික තියෙන එක තමයි දැන් මේ තියෙන්නේ වෙන කොහෙවත්. අපි හරවගෙන ඇවිල්ලාදී. හරවගෙන ඇවිල්ලා තියෙන්නේ මේ. දැන් ඔයා දන්නවා මේ පේන දල කොච්චර ඒ ගෙනාවු විදියෙන් ඒ වද කැඩි කියලා කොච්චර මැස්ස ප්‍රමාණයක් මැරලාද කියලා. මේ ගොඩක් මැරලා දැන් ඔයා ගේන විදියට මෙහෙම මැස්ස මැරෙන විදියට මැරුණාම දැන් මේ විදිහටනේ මේ මැස් මැරලා තියෙන මේක හදිසියකදී ඔයා කියන්නේ මේ මැරිච්ච විදිහට මේකේ මේ රජිනේම අහුවිලා තිබුණා නම් එහෙම මේ ජනපදයේම ඉවරයිනේ. පැණි තිබ්බ කියලා පැණි අහන්න එපා. ඒක තහනම් වචේ. මොකද පැණි තියෙනවා තමයි පැණි දාන්න මේ පැණිත් එක්කම බඳිනවා. ඔන්න. හැමදාම කරේ. මල්ලි අන්නර පටිය ගන්න. මේ කරපු වැඩෙන් තියෙන කොච්චර කීටෝ ටිකක් ඇදිලා එළියට ඇදලාද කියන්න බලන්න. තව පොඩි අද දාපු හින්දා හොඳයි දැන් මේක හෙට අනිද්දා දාන්න හිටියා නම් මේක දාන්න යන්නේ නැහැ. මෙන්න මේ ගෙටේ.
මීමැසි පෙට්ටියේ දැන් හුඟක් වෙලාවට දැන් මේ කොටස දැනගන්නකො. දැන් මේ අරන් තියෙන්නේ රාමු 8 පෙට්ටිය. මේකේ තියෙනවා 1 2 3 4යි 8යි. මේකට කියන්නේ 8 පෙට්ටිය. 8 පෙට්ටියේ රාමු 8ක් තියෙනවා. මේ තියෙන්නේ පිලා පෙට්ටිය. ඊළඟට පැණි පෙට්ටි 2යි. එතකොට පිලා පෙට්ටි 2යි. ඊළඟට මේකට කියන්නේ හුලං ලෑල්ල. අරක වහල ඊළඟට මේක යට ලෑල්ල. ඊළඟට තියෙන්නේ මේක තියෙන්නේ ගේට්ටුව. දැන් මීමැසියක මොනවද මීමැසියක රුකුලක අපි හරි කොහේ හරි එක ස්වභාවික වන්ද හුඟක් කරලා කඩන්න විනාශ කරන්නේ ස්වභාවික පරිසරයේ මී මම හුඟක් කැමති නෑ ඒක මේ කඩනවට. මොකද හුඟක් වෙලාවට මීමැස්සන් සාමාන්‍යයෙන් කලයකට ගෙන්න ගත්තාම ලේසි. පෙට්ටියකට දාගෙන කරනවා නම්. ඒ පෙට්ටියකට දාගන්නේ මොකද? දැන් අපි මේ රුකුලකින් හරි කොහේ හරි තියෙන මීයක් කඩනකොට මී බැඳලා තියෙන්නේ මීමැස්ස වල් මී බැඳින්නේ මේ වගේම පැණි කොටස ඊළඟට පරාග මේ වගේම පරාග ටික ඊළඟට පිලවුනේ. දැන් එතකොට කලයක් හරි කඩලා දෙනවල පැන්ටි එක ගන්නවා නම් අපි මේ කොටස කපලා දාලා මේ ටික විසික් කරලා දානවා. මැස්ස ටික පැත්තකට යනවා. ඊට පස්සේ මැස්සන්ට ඊට පස්සේ පැටවුන්නේ නැහැ මේක නෑ විනාශ වෙලානේ විනාශ කරලානේ මේ පැණි ටික ගන්නෙ. ඒක වළක්වා ගන්න තමයි මීමැසි පෙට්ටියක් අපිට දීලා තියෙන්නේ. එතකොට මීමැසි පෙට්ටියකට දුන්නාම මීමැස්සු මේ පිලා කොටසේ පිලව් මේ දැම්මට පස්සේ මේ පැණි පෙට්ටිය තමයි පැණි අඩු කරන්නේ. එතකොට ඒකේ තියෙන වාසිය තමයි හානියක් නොවි මේක ගන්න. මොකද එතකොට මේකේ තියෙන පැණි ටික අපිට ගන්න පුළුවන්. මේකට අත තියන්න බෑ. කියන්නේ මේකේ පැණි තිබුණොත් මේකේ ඒගොල්ලන්ගේ ප්‍රයෝජනයටම තියන්නේ ඇරලා මේ පැණි ටික විතරයි අපි එතකොට ගන්නෙ. එතකොට ජනපදයේ ආරක්ෂා වෙනවා. ඒ ජනපදයේ දැන් මීමැසි පෙට්ටියේ මේ යට ලෑල්ල ඊළඟට මේ පිලා පෙට්ටිය ඊළඟට මේ පැණි පෙට්ටිය ඊළඟට තියෙන මේ දැන් සාමාන්‍ය රාමු 8 පෙට්ටියකට නම් පැණි පෙට්ටි දෙකක් එනවා රාමු 6 පෙට්ටියට එක පැණි පෙට්ටියයි එන්නේ එතෙන් රාමු පෙට්ටි 6 තමයි මම හුඟක් වෙලාවට හැමෝටම කියන්නේ රාමු 6 පෙට්ටිය තමයි නඩත්තුට හොඳ පෙට්ටිය මේක නඩත්තු කරන්න ටිකක් හරි අමාරුයි ඒ කියන්නේ මොකද මේ රාමු පොඩි අරගේ රාමු ලොකුයි. ඒකෙන් හින්දා ටිකක් අර වද බඳින්න අරලා ඉඩ දෙන්න පුළුවන්. දැන් මේකේ වද ටික සම්පූර්ණ මේක පුරවල ඉවරුණාට පස්සේ මේ මැස්ස ප්‍රමාණය මැස්ස ගහණය අඩුයි මේ අටේ පෙට්ටියක තියෙනකොට. එතකොට ඊළඟට මේක තියෙන්නේ හුලන් ලෑල්ල. හොඳ මේක හුලන් ලෑල්ල, මේක ගාඩ් එක, මේක බෙදුන් ලෑල්ල. එතකොට මේ තියෙන වහල. දැන් එතකොට මීමැස්සන්ට අපි මොකද මේ වගේ පෙට්ටියකට හඳුන්වලා දෙන්නේ මොනවාක හින්දා නෙමෙයි දැන් යන්නේ සාමාන්‍යයෙන් මේ වගේ වදයකින් ගන්නකොට එක්ක පැණි ඊළඟට පරාග ඊළඟට පිලවුනේ දැන් මේකෙන් ඒ කැඩුවට පස්සේ මෑස් කැඩුවාම පැණි ටික මෙහෙම කපලා එළියට ගත්තට පස්සේ මේ පිලව් මේ මේවා ටික සම්පූර්ණ විනාශ කළා මේ විසික් කළා දානවා මෑස් ටික යන්න අරනවා ඒක නැති වෙන්න තමයි මේකට පෙට්ටියකට දාන්නේ ඒ පෙට්ටියට දැම්මට පස්සේ එතකොට මීමැස්සෝ වද ටිකේ පිලා කොටසේ පිලව් විස්තර ටික දානවා පැණි කොටසේ පැණි ටික එක්ක අහු වෙනවා. ඒතර අපිට මේකේ කිසිම හානියක් නැතුව පිලා කොටසට කිසිම හානියක් නොකර මී පැණි ටික විතරක් ගන්න පුළුවන්. ඒ ගන්න ඕන කරන හින්දා තමයි මීමැසි පෙට්ටියකට දාන්නේ. දැන් ඔයගොල්ලෝ කැලෑ මී පැණි කියලා කිලෝග්‍රෑම කියන්නේ කැලෑ වලින් කඩන් එන මී පැණි තියනවානේ. දැන් ඔය මිනිස්සු ගල්බෙන වලයි අරෙන් මෙහෙන් කඩලා විනාශ කරන ඒවා. ඒවැය කරනකොට මේ වගේ බද කෑලි වල තියෙන පැණි එක්කෝ සීල් කරපු ඒවායි මේ පැණි වල තියෙන සීල් නොකරපු ඒවායි පිලව්යි ඔක්කොම මිරිකලා තමයි පැණි ටික ගෙනත් දෙන්නේ. ඒකේ තියෙන පැණි වල කිසිම පිරිසුදුතාවයක් නැහැ. ඒ වල මිරිකන මිනිස්සයා කැලේ ඇතුළට යනකොට දාඩිය පෙරාගෙන නන්නත්තර කරගෙන නැමති විනාශ වෙලානේ යන්නේ. පිලව් ටිකත් මිරිකනවා. ඒතකොට පැණි ටික දෙනවා. ඔය ටික අරගෙන ආවලා තමයි අපිට කැලෑමී කියලා කියන්නේ. පැණි කියලා කියන්නේ අනිවාර්යෙන් මීමැසි පෙට්ටියෙන් ගන්න ඒවා. මොන ගැල්ලා හොඳ වුණා විතරයි. කොහොගේ? ඔක මම ගස්වල පස්සේ වහන්න පුළුවන්ද? එන්නකො මෙහෙම. ඉතල වෙන මේ පෙට්ටිය හදන්නකො පැණි පෙට්ටිය ගහන්න. වහන්න. හුවා තමයි මේ. ආසාව තිබ්බට වැඩක් නැහැ කැපවීම තියෙන්න ඕනේ. මේක දැන් හිමින් සිදුවේ මෙන්න මේ පෙට්ටිය උස්සලා මම මේක හරවපු ගම මේක උඩින් තියන්න ඕනේ.
ඇන්නට කමන්නේ අනුන් කන්න දැන් මම නැත්නම් ගසනවා මේක ඇනලම යන්න. දැන් දන්නවනේ. යට. උසලා එනකොට තියන්න. අනේ ආයෙක පෙට්ටියුන් තියන්න බෑ. ආයෙ තියන්න බෑ. මේක. ඔව්. කරකෙලා ඔය කරකෙන ටික ආයෙ පෙට්ටිය ඇතුළට එනවා නම් රජින ඇතුලේ නැත්තම් රජින නෑ. දැන් රජින හදිසියේ දැන් රජින මැරිලාද කියලා දැනගන්න පුළුවන් මේ වෙන්නේ මෙතනින්. දැන් විහිදිලේ යනවානේ යන්න එළියට. ඊට පස්සේ රජින ඇතුලේ හැමතැනම සීසී කඩනේ ඇවිදින්නේ. දැන් ඇවිදුනාට පස්සේ දැන් බලන්න දැන් මෙතන දැන් මේ තියෙන 4-5 දෙනෙක් එක්කව වෙලා මෙන්න මේ ටික අදිනවානේ. මේ ඇදලා දැන් එළියට ගන්න රජින එළියට ගන්න බැරි වුණාම මේ ගාඩ් එකෙන් එළියට ගන්න බැරි වුණාම ඔක්කොම ටික ආපහු එතනට එක්කව වෙනවා. දැන් මේ තියෙන්නේ දැන් රජින ඉන්න තැනට ආපහු ඔක්කොම මේ වටේ ඉන කට්ටිය ආපහු එක්කව වෙන එක. හදිසියකදී මේ ගාඩ් එකක් සාමාන්‍යයෙන් නියම ප්‍රමිතියක් නැති වුණා නම් රජින එළියට පයින්නවා. රජින එළියට පැන්නට පස්සේ මේ ඉවරයි. මිලිමීටර් 3ෙන්ද කපලා තියෙන්නේ. ඒ මිලිමීටර් ගන්න 3ෙන් තමයි කපලා තියෙන්නේ. රජින තහඩුවක් හරියට ප්‍රමිතිය නැති වුණාම තමයි අනිත් එක තමයි මීමැසි පෙට්ටියක නිතරම මේ රාමු වල බිඟු පරතරය හරියට තියෙන්න ඕනේ. රාමුවේ ශක්තිමත් බව තියෙන්න ඕනේ. නියම හොඳ මීමැසි පෙට්ටියක නම් රාමු හොඳට හයියට තියෙන්න ඕනේ. අනිත් එක ගාඩ් එක හොඳට තියෙන්න ඕනේ. අනිත් එක තමයි මේ යට ලෑල්ල තනි ලෑල්ලක් වෙලා තියෙන්න ඕනේ. තනි ලෑල්ලකින් තියෙන්න ඕනේ ඉඩස්පඩුතු නැතුව. ඒ කියන්නේ ඉඩස්පඩුතු තිබ්බාම රොඩු එහෙම හිර වුණාම නේ ඉටිසලඹයෙන් හානිය වෙන්නේ. ඒක නැති වෙන්නත් ඕනේ. යන්තම් පොඩ්ඩක් යන්තම් රජින ගනාපු කලේ යන්තම් හොඳ වෙලාවට කවදා ටික කැඩුනට රජින වේරිලා